සෙකන්ඩ් සයික කරන්න ලොකුම හේතුව තමයි මට පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බේ කැම්පස් එකට ගිහිල්ලා හොඳ ඩිග්‍රියක් කරා හොඳ දැනකට එන්න. එතකොට මගේ ඊට පස්සේ මම කොච්චර හති වැටුණත් කොච්චර වැටුණත් මම මගේ ඩ්‍රීම් එක පස්සේ මම දිව්වා. එතකොට දුවලා කොච්චර හති වැටුණත් මම ආයෙ නැගිටලා ආයෙ දිව්වා. ඒ කියන්නේ ඩ්‍රීම් එක පස්සේම මම ගියා. එතකොට මට හිතුණා ෆස්ට් සයිකේ මට බැන්න මට සෙකන්ඩ් සයිකේ පුරවන් වෙයි කියලා. හායි මම දිනේෂ්. අද වීඩියෝෙන් කතා කරමු කැම්පස් සිලෙක්ට් වෙන්න මම ඒ ලෙවල්ස් එකට පාඩම් කරේ කොහොමද කියලා. හරි ඉස්සර මම කවුද කියලා මම කියන්නම්. මම දිනේෂ් මවසංක. දැනට ශ්‍රී ලංකා අග්නිදීප විශ්වවිද්‍යාලයේ ජෛව තාක්ෂණාංශයෙන් ගෞරව උපාධියක් ලැබීම සඳහා තේරීපත් වෙන ශිෂ්‍යයෙක්. එතකොට මම ඒ ලෙවල්ස් එකට මුහුණ දීලා කැම්පස් එකට සිලෙක්ට් වෙන්නේ මගේ සෙකන්ඩ් සයි එකෙන්. එතකොට ෆස්ට් සයි එකේ මට කැම්පස් යන්න වරම් හිමි වෙන්නේ නැහැ. එතකොට මම මගේ සෙකන්ඩ් සයි එක විභාගෙට මුහුණ දීලා තමයි මම කැම්පස් එකට සිලෙක්ට් වෙන්නේ. එතකොට අපි බලමු මම සෙකන්ඩ් සයි එකේ කොහොමද මගේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා කැම්පස් එකට සිලෙක්ට් වෙන්න වැඩ කරේ කොහොමද කියලා. හරි. සෙකන්ඩ් සයි එකට මුහුණ දෙන්න ප්‍රථමයෙන් මම ඉස්සරහම කරේ මගේ ෆස්ට් සයි එකේ මගේ රිසල්ට් ෂීට් එකේ print out එකක් අරගෙන මම පාඩම් කරන ස්ථානයේ ඉදිරියෙන් ගහගත්තා. එතකොට මම පාඩම් කරන්න මේසෙ ඉඳ ගන්න වාරයක් පාසා මට පේනවා මම කලින් අවුරුද්දේ මම කොහොම රිසල්ට් එකක් ගත්තේ කියලා. එතකොට ඒක මට පේන වාරයක් පාසා මගේ හිතේ නම් මම ඊට වඩා වැඩ කරන්න ඕනි. හොඳ රිසල්ට් එකකට යන්න නම් ෆස්ට් සයි එකේ වැඩ කරට වඩා දෙගුණක් මම වැඩ කරන්න ඕනි කියලා. ඊට පස්සේ ෆස්ට් සයි එකේ වැඩ කරේ දවසට පැය 11ක් වගේ කාලයක් 11-10ක් අතර කාලයක් තමයි ෆස්ට් සයි එකේ වැඩ කරේ. ඊට පස්සේ සෙකන්ඩ් සයි එකට මම හිතුවා ඊට වඩා වැඩියෙන් පාඩම් ගන්න. එතකොට මම වෙන බාහිර කටයුතු මොනවත් නිරතුන්නේ නැහැ. සම්පූර්ණ කාලය යෙදුවේ අධ්‍යාපන කටයුතු විතරයි. එතකොට දවසට අවම පැය 17ක් 16ක් අතර කාලයක් පාඩම් කරා. එතකොට අනිකුත් බාහිර කටයුතු සඳහා පැය කාලයක්ද නිදා ගන්න සඳහා පැය 6ක කාලයක්ද වෙන් කරා. එතකොට දවසේ මොන වගේ කාලවලද වැඩ කරේ කිව්වොත් එහෙම මට පාන්දර ඇහැරලා පාඩම් ගන්න බෑ. ඒක නිසා මං උදේම නැගිටලා මට රෑ එළි වෙනකන් වුණත් පාඩම් ගන්න පුළුවන්. ඒ පාන්දර නැගිටලා පාඩම් ගන්න බෑ. එළම් කොච්චර තිබ්බත් එළමගේ ඔෆ් කරලා ආයි නිදා ගන්නවා. ඒක නිසා උදේ 8ට විතර ඇහැරෙනවා. උදේ 8ට විතර ඇහැරලා මොන කට්ටිය වැඩි කළා කාලා මේසෙ ඉඳ ගන්නවා. එතකොට මේසෙ පාඩම් කරගෙන ඉඳගත්තාම මේසෙන් නැගිටින්නේ කො වොෂ්රූම් එකට යන්න නැත්නම් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න එළියට පහළට යන්න විතරයි. ඒත් විනාඩි 5ක් 10ක් විතරයි. ටක් ගාලා වෙලා මේසෙ වාඩි වෙලා පටන් ගන්නවා. එතකොට උදේ 8ට වැඩ පටන් ගත්තා නම් පාන්දර 3-2 වෙනකම් මම පාඩම් කරනවා. එතකොට ඒ කාලය තුළ ෆුල් ෆෝකස් එක දෙන්නේ අධ්‍යාපන කටයුතු විතරයි. අනිකුත් බාහිර කටයුතු වල අවධානය යොමු කරන්නේ. එතකොට ඒ පාඩම් කරන අතරතුර කාලේ මම පේපර්ස් කරා. එතකොට ගොඩක් මම යූස් කරේ ටීචර් ගයිඩ් එක. එතකොට එක්සෑම් එකට ફોකස් කරේ MCQ එකට. මොකද MCQ එකට පේපර් ලකුණු 100ක් වෙනවා නම් 150ක්ම MCQ එකෙන් අපි ලකුණු ගන්න පුළුවන්. එතකොට MCQ එකට ફોකස් කරලා පාඩම් කරේ ටීචර් ගයිඩ් එක විතරමයි. එතකොට ටීචර් ගයිඩ් එකෙන් වෙන කොහෙන්වත් MCQ එකට අහන්නේ නැහැ. එතකොට වැඩියෙන්ම යූස් කරේ ටීචර් ගයිඩ් එක තමයි. ඊට අමතරව පාස් පේපර් මොඩල් පේපර්ස් කරා. ඊට පස්සේ මම වැඩියෙන්ම ફોකස් කරේ අපේ සෙකන්ඩ් පේපර් එකට. සෙකන්ඩ් පේපර් එක එතකොට රචනා ව්‍යුහගත සහ ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න තියෙන පේපර් එක. එතකොට රචනා පේපර් එකේදී මම අවම වශයෙන් රචනා ලියන්නේ නැති 1000කට වැඩි මිසක් අඩු නෑ. එතකොට රචනා ප්‍රශ්න ලියලා රචනා ප්‍රශ්නට පුරුදු වුණා. එතකොට ඒකෙන් මට ලොකු අත්දැකීමක් ආවා රචනා ප්‍රශ්න ලියන්න ඕන ටයිම් එක කොහොමද කියලා. එතකොට ෆස්ට් සයි එකෙත් මට අත්දැකීමක් ආවා රචනා ප්‍රශ්නවල ටයිම් මැනේජ් කරගන්න කොහොමද කියලා. එතකොට ෆස්ට් සයි එකේ විභාගයේදී මට රචනා ප්‍රශ්න ලියන්න ටයිම් එක මදි වුණා. ඊට පස්සේ සෙකන්ඩ් සයි එකට මේ ටයිම් තියලා පේපර්ස් ගන්න පටන් ගත්තා. රචනා ප්‍රශ්න ලියන්න පටන් ගත්තා. එතකොට ඒකෙන් මගේ ටයිම් එක මම හදාගත්තා රචනා ප්‍රශ්න ලියන්න ඕන ටයිම් එක.
එහෙම පේපර්ස් කරලා තමයි ටයිම් එක මැනේජ් කරගත්තේ. සෙකන්ඩ් සයියක කරන්න ලොකුම හේතුව තමයි මට පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බේ කැම්පස් එකට ගිහිල්ලා හොඳ ඩිග්‍රී එකක් කරා හොඳ දැනකට එන්න. එතකොට මගේ ඊට පස්සේ මම කොච්චර හති වැටුණත් කොච්චර වැටුණත් මම මගේ ඩ්‍රීම් එක පස්සේ මම දිව්වා. එතකොට දුවලා කොච්චර හති වැටුණත් මම ආයෙ නැගිටලා ආයෙ දිව්වා. ඒ කියන්නේ ඩ්‍රීම් එක පස්සේම මං ගියා. එතකොට මට හිතුණා ෆස්ට් සයිකේ මට බැරිනා මට සෙකන්ඩ් සයිකේ පුරවන් වෙයි කියලා. එතකොට මං හිතන් හිටියේ සෙකන්ඩ් සයිකේත් මට බැරි වුණා නම් මං තර්ඩ් එකට යනවා කියලා. එතකොට සෙකන්ඩ් සයිකේ ලියලා රිසල්ට් එනකන් තර්ඩ් සයිකේට මං ආයෙ පාඩම් ගන්න පටන් ගත්තා. එතකොට සෙකන්ඩ් සයිකේ රිසල්ට් පස්සේ තමයි කැම්පස් එකට සිලෙක්ට් වෙලා තිබ්බේ. ඊට පස්සේ මං තර්ඩ් එකට සූදානම්ක නවත්තලා සෙකන්ඩ් සයිකේ අපේ කැම්පස් එකට මම යනවා. එතකොට සෙකන්ඩ් සයිකේ අපේ කැම්පස් එක තමයි ශ්‍රී ලංකා අග්නිවීර විශ්වවිද්‍යාලය. එතකොට මගේ ඩ්‍රීම් එක පස්සේ මම දුවලා මට ඒක මගේ ගෝල් එකට මට ළඟා වෙන්න පුළුවන් වුණා. එතකොට මම ඔයාලට කියන්න තියෙන්නේ කවදාවත් තමන්ගේ හීන පස්සේ දුවන්න. හීන පස්සේ කොච්චර දිව්වත් හති වැටුණත් ඔයා නවතින්න එපා. එතකොට ඔයාගේ ගෝල් එකට ගිහිල්ලාම නවතින්න. හීනයක් තියාගන්න. මම දවසක් මේ ස්ථානට යනවා. මොන බාධක ආවත් මොන කරදර ආවත් මම ඔක්කොම මෙපවත්වාගෙන මගේ හීනෙට මං යනවා. එතකොට ඔයාටම ඔයාගෙන සතුටක් දැනෙයි. අපිට ආපස්සට හැරිලා බලද්දී අපි ගැන දුකක් නෙවෙයි දැනෙන්න ඕනි. එතකොට සතුටක් දැනෙන්න ඕනි. අපි ජීවිතේ ආපස්සට හැරුණාම අපිට සතුටක් දැනෙන්න ඕනි. මම කොච්චර බාධක බින්දගෙන ආවද මේ ස්ථානෙට. එතකොට අපිට ගොඩක් සතුට වෙන්න පුළුවන්. මම මේ බාධක බින්දගෙන තමයි මේ ස්ථානට ආවේ. ලේසියෙන් ආවේ නෑ. ගොඩක් කැපකිරීම කළා ආවේ. එතකොට තමන්ගෙන තමන්ට තෘප්තියක් ඇති වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කවදාවත් තමන්ගේ හීන වලට මේක දෙන්න එපා. තමන්ගේ හීන වලට තමන් ජීවත් වෙන්න. එතකොට ඔයාගේ ජීවිතේ ලස්සන සාර්ථක ජීවිතයක් වෙනවා. කොච්චර බාධක ආවත් නවතින්න එපා. දිගටම තමන්ගේ සාර්ථකත්වය කරා යන්න.